ඔබ ඉපදුණු වෙලාව සහ දිනය කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් විතරක් නෙවෙයි. ඒ පිටිපස ඔබ පවා මෙතෙක් දැන නොසිටි ඔබේ පෞරුෂයේ අතිශය රහසිගත තොරතුරු රසක් සැඟවිලා තියෙනවා. සමහර විට ඔබ ලෝකයට පෙන්වන චරිතයට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන් ඔබේ යටි මනස ඇතුලේ ඉන්නේ. අද මනෝහර මයින්ඩ් තුලින් මම ඔබේ උපන් තොරතුරු පාවිච්චි කරලා ඔබේ සැබෑ පෞරුෂය ගැන විස්මිත හෙළිදරව්වක් කරන්න සූදානම්. ප්‍රශ්න අංක 1. ඔබේ උපන් වේලාව අයිති වෙන්නේ කොයි කොටසටද? A. උදේ 6 සිට දවල් 2 දක්වා. B. දවල් 2 සිට රාත්‍රී 10 දක්වා. C. රාත්‍රී 10 සිට අලුයම 6 දක්වා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 2. ඔබ උපන් සතියේ දිනය කුමක්ද? A. සඳුදා, බදාදා හෝ සිකුරාදා. B. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා. C. ඉරිදා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 3. ඔබේ උපන් මාසය අයිති වෙන්නේ කුමන කාණ්ඩයටද? A. ජනවාරි සිට අප්‍රේල් දක්වා. B. මැයි සිට අගෝස්තු දක්වා. C. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 4. ඔබ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම කුමක්ද? A. 0, 1, 2, 3. B. 4, 5, 6. C. 7, 8, 9. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 5. ඔබේ ලග්නය අයිති කාණ්ඩය කුමක්ද? A. මීන, වෘශ්චික, කටක, මිථුන, තුලා, කුම්භ. B. මේෂ, සිංහ, ධනු. C. වෘෂභ, කන්‍යා, මකර. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. දැන් ඔබේ ලකුණු එකතු කරලා ඉවරයි නම් අපි බලමු ඔබ පවා මෙතෙක් දැන නොසිටි ඔබේ සැබෑ පෞරුෂය මොන වගේද කියලා. ඔයාගේ ලකුණු 50ත් 80ත් අතර නම් ඔබ ඉතාමත් සංසුන් සහ බුද්ධිමත් පෞරුෂයක් හිමි පුද්ගලයෙක්. ඔබ මතු පිටින් හරිම නිහඬව පෙනුනත් ඕනෑම අර්බුදකාරී තත්වයකදී හරිම උපක්‍රමශීලීව ක්‍රියා කරන්න ඔබට පුළුවන්. බැලූ බැල්මටම සාමකාමී චරිතයක් ලෙස ලෝකයට පෙනුනත් ඔබේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වූ විට ඔබ ඉතාමත් තීක්ෂණ ලෙස මිනිසුන් මෙහෙයවීමේ හැකියාවක් පෙන්වනවා. Tamanගේ පෞද්ගලිකත්වය මාරම විදිහට ආරක්ෂා කරන ඔබ කිසිවෙකුට ලේසියෙන් ඔබේ රහස් හෙළි කරන්නේ නැහැ. ඔයාගේ ලකුණු 90ත් 120ත් අතර නම් ජීවිතයේ ඉතා ඉහළ ඉලක්ක කරා යන ප්‍රබල පෞරුෂයක් ඔබට තියෙනවා. ඔබ තුල සහජයෙන්ම නායකත්ව ගුණාංග පිහිටා ඇති අතර ඕනෑම කණ්ඩායමක් පාලනය කිරීමේ හැකියාව ඔබට පවතිනවා. කෙසේ වෙතත් ඔබේ දියුණුව පිළිබඳ ඇති දැඩි කැමැත්ත නිසාම ඇතැම් අවස්ථාවල අන් අයට වඩා ඉදිරියෙන් සිටීමේ දැඩි තරඟකාරී ස්වභාවයක් ඔබ තුළ ඇති වෙනවා. ඔබ බොහෝ විට තීරණ ගන්නේ ඉතාමත් ප්‍රායෝගිකව වුණත් ඔබ තුළ යම් සැඟවුණු අභිමානයක් පවතින නිසා ඔබ කිසිවෙකුට යටත් වීමට නම් කැමති නැහැ. ඔයාගේ ලකුණු 130ත් 150ත් අතර නම් ඔබ ඕනෑම දෙයක් දෙස ඉතාමත් ගැඹුරින් බලන රහසිගත බවක් ප්‍රිය කරන පෞරුෂයක් සහිත කෙනෙක්.
බොහෝ විට ඔබ ලෝකයට පෙන්වන්නේ ඔබේ සැබෑ ස්වරූපයෙන් අඩක් පමණයි. ඔබ ඊටාම විශ්වාසවන්ත පුද්ගලයෙකු වුවත් යමෙකු ඔබේ විශ්වාසය කඩ කළහොත් ඔබ එය කිසිදා අමතක කරන්නේ නැහැ. බාහිරින් සංසුන්ව පෙනී සිටිමින් නිසි වේලාව පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටීමේ සහ සැලසුම් සහගතව කටයුතු කිරීමේ සුවිශේෂී හැකියාව ඔබේ පෞරුෂය තුළ ඇති විශේෂම ලක්ෂණයක්. ඉතින් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔබට ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න මනෝහර මයින්ඩ් channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.